ආයිබෝන් ඔයාලා හැමෝටම. ඔන්න එක තරුණයෙක් හිටියා. එයාට පොඩි කාලේ ඉඳලම ලොකු අඩුපාඩුවක් තිබුණා. කතා කරන්න බෑ, වචන පැටලෙනවා, ගොත ගහනවා. හැබැයි මෙයාගේ හින්නේ උනේ නළුවෙක් වෙන එක. මිනිස්සු මෙයාට hina වුණා. කතා කරන්නවත් බැරුව කොහොමද රඟපාන්නේ කියලා ටීවී channel වලින් මෙයා ප්‍රතික්ෂේප කළා. සමහර මිනිස්සු කිව්වා ඔයාගේ මූණ විකාරයි. එහෙම තියෙද්දි ඔයා කොහොමද රඟපාන්නේ කියලා. මෙයාට කොච්චර එපා වුණාද කියනවනම් රඟපාන එක පැත්තකින් තියලා ඉංජිනේරුවෙක් විදියට ඉගෙන ගන්න ගියා. මේ වීඩියෝ එක බලන ඔයාගේ මම පුංචි දෙයක් අහන්නද? ඔයාගේ පෙනුම නිසාවත් නැත්තම් ඔයාගේ අඩුපාඩුවක් නිසාවත් මිනිස්සු hina වෙලා තියෙනවද? ගොඩක් අය කරන්නේ ඒ ගැනම හිත අඬන එක. හැබැයි දක්ෂ කරන්නේ ඒ අඩුපාඩුව තමන්ගේ අභියෝගයක් කරගන්න එක. ඉතින් මේ මිනිස්සයා තනියම හිතුවා. හරි, මට කතා කරන්න බැරි. එහෙනම් මම කතා කරන්නේ නැතුව මිනිස්සුන්ව හිනස් වෙනවා කියලා. එයා තනියම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමන්ගේ මූණේ විකාර රූප මැව්වා. තමන්ව වචන නැති අමුතු චරිතයක් කරගත්තා. එදා තම්සර බෑ කියලා එළවපුවේ මිනිස්සයා අද වෙනකොට මුළු ලෝකෙම හිනස් වෙපු කෙනෙක්. රටවල් 200කට අධික ප්‍රමාණයක මේ ෂෝ එක පෙන්නුවා. ඒ රටවල් වල අයට මේ ෂෝ එක දැනගන්න හරිම ලේසි වුණා. ඒ තමයි අපිව අවුරුදු ගාණක් හිනස්සපු මිස්ටර් බීන්. ඉතින් යාළුවනේ, ඔයාලගේ පෙනුම නිසාවත් ඔයාගේ අඩුපාඩුවක් නිසාවත් මිනිස්සුන්ට hina වෙනවද? ඉතින් ඒ අඩුපාඩුව ඔයා ලෝකෙ දිනින ගමනේ පාරක් කරගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. මම දුන්සි විතුම්සා.